අයිබෝවන් සුබ දවසක් යාළුවනි. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා ආයෙත්. ඉතින් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එකත් all දාලා තියාගන්න. මෙන්න මේ වගේ තිරේ දිස්වන විදිහට. ඉතින් එහෙම කළොත් විතරයි අපි මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුකම ඔයාට හම්බ වෙන්නේ. ඉතින් යාළුවනේ දෙවන අධීරයේ අයට ඔන්න එයාලගේ සිස්ටම් අවුල් ගිහින් තිබුණ එක ඔන්න නැවත හරි ගස්සලා තියෙනවා. ඉතින් මෙතනදිත් එයාලා පුංචි වරදක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ දෙවන අධීරයේ අයට තියෙන ගැටලුව තමයි යන්නේ ඒක. ඉතින් මෙතන දාලා තියෙන්නේ ඒගොල්ලෝ ගෙව්ව විදිහට තමයි මේ මුදල දාලා තියෙන්නේ. ඉතින් 2025 11 තමයි මේක ගෙව්වා කියලා දාලා තියෙන්නේ. එතනත් පෙන්ඩින් එකේ තියෙන ඕන එක ඒගොල්ලෝ ගෙව්වා කියලා දාලා තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් ඒක ගෙව්වා කියලා දැම්මට හැබැයි කිසි කෙනෙක්ට මුදල් බැංකු වලට වැටිලා නැහැ. ඉතින් මේක පෙන්ඩින් තියෙන ඕන එක තමයි මෙතනත් පුංචි වැරද්දක් සිද්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අතේ. කෙසේ වෙතත් ඔයාලගේ සිස්ටම් එකට මුදල් ඇතුළත් කරලා තියෙනවා. මේක සැප්තැම්බර් 27 10 වෙනි මාසේ 27 සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ 27 තමයි. ඉතින් සැප්තැම්බර් මාසේ හම්බුණා මුදල්. ඉතින් ඒ හම්බුනේ නැති අයට හිගමුදලොත් එක්ක මේ පාර ඒ සිස්ටම් වලට වැටිලා තියෙනවා. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් ඔයාලගේ identity number එක දාලා පහල තියෙනවා description එකේ link එක. ඒ වගේම comment section එකෙත් මම pin කරලා තියන්නම්. ඔයාලටම පුළුවන් බලා ගන්න ඔයාලගේ සිස්ටම් එකෙත් මේ විදිහට වැටිලාද කියලා. ඉතින් කලබල වෙන්න එපා කිසි කෙනෙක්. ඒගොල්ලොන්ට වෙලා තියෙන අතපසුවීමක්. ඒක නිසා ඔයාලා ගෙව්වා කිව්වට ඔයාලගේ බැංකු වලට මුදල් වැටිලා නැහැ. ඉතින් 11 වෙනිදා සමහර විට මුදල් වැටෙන්න පුළුවන් බැංකුවට බොහෝ දුරට. හැබැයි විශ්වාස කරන්න බෑ. මොකද බැංකුවට මුදල් වැටෙනකන් අපට කියන්න බෑ මෙන්න මේ දවසේ මුදල් බැංකුවට වැටෙනවා කියලා. ඉතින් රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක අපි ඔයාලව ඉක්මනින්ම දැනුවත් කරන්නම් ඔන්න අද දවසේ දෙවන අධීරයට මුදල් ලබා ගන්න පුළුවන් අද බැංකුවෙන් කියලා. ඉතින් ඒ වගේම පළවෙනි අධීරයේ අයට මේ වෙනකොට සිස්ටම් වලට මුදල් ඇතුළත් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලොන්ගේ නම් තවම පෙන්වන්නේ නැහැ පෙන්ඩින් එකේ කියලාවත්. මොකද process එකේ තියලා ඒගොල්ලොන්ට සති දෙකක් වගේ තිබිලා තමයි යහපව ඒගොල්ලොන්ගේ බැංකු ගිණුම් වලට මුදල් බැර වෙන්නේ. ඉතින් මේ වෙනකොට සිස්ටම් වලට ඇතුළත් කරලා තියෙනවා මුදල්. හැබැයි තවම ඒගොල්ලොන්ගේ අප්ඩේට් කරලා නැහැ. ඒක නිසා කිසි කෙනෙක්ට බැලීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලා දැනුවත් වෙන්න තව කෙනෙක් දැනුවත් කරන්න මේ විදිහට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතුණා නම් පුංචි කමෙන්ට් එකක් දාන ගමන් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.